මේ වන විට දිස්ත්‍රික්කයේ බලපාලා තියෙන වර්ෂාපතන තත්ත්වයත් එක්ක දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල යම් යම් සිද්ධි වාර්තා වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් කොළඹ නුවර මාර්ගයේ කඩු ගන්නාව ප්‍රදේශයේ යම් අවදානම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ ස්ථානයේ ගල් කඩා වැටීමක් මාර්ගයට ඇති වෙලා තියෙනවා. ඒ සමගම අපි NBR ආයතනය ඒ ස්ථානට යවලා යම් පරීක්ෂාවක් කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඒ මාර්ගයට යම් ජලය ගලාගෙන ඒම පිළිබඳව යම් අවදානම් තත්ත්වයක් තියෙන නිසා අපි ඒ පිළිබඳව පරීක්ෂාවක් කරලා නිශ්චිතව යම් තීරණයක් ගන්න තෙක් මේ වෙන විට වර්ෂාවත් එක්ක පවතින මේ කාලය තුල මේ මාර්ගය වසා තැබීම සඳහා දැනට තීරණය කරලා තියෙනවා. ඒ නිසා කොළඹ නුවර සිට කොළඹ හෝ කොළඹ නුවර දෙසට ගමන් කරන වාහන වලට අපි උපදෙසක් විදිහට කියන්න කැමති විකල්ප මාර්ගයක් විදිහට ගලගෙදර කුරුණෑගල මාර්ගය වැඩිපුර භාවිතා කරනවා හොඳයි. මොකද විශේෂයෙන් තවත් විකල්ප මාර්ගයක් තියෙනවා. නමුත් මේ මාර්ගය ගම්පොළ සිට හෙම්මාතම ගම හරහා යන මාර්ගය. මේ මාර්ගයේත් අතරමැද දරවංගුව කියන ස්ථානයේ යම් අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ මාර්ගයත් දැන් වසා තබිලායි තියෙන්නේ. මේ තත්ත්වය තුළ විකල්ප මාර්ග විදිහට මම නැවත සඳහන් කරනවා ගලගෙදර කුරුණෑගල මාර්ගය භාවිතා කරමු සුසුයි කියලා. නමුත් අපි බලනවා මේ කඩු ගන්නාව ප්‍රදේශයේ නැවතත් NBR ආයතන නැවත පරීක්ෂා කිරීම කරනවා. ඒ තත්ත්වය බලලා වැඩිදුර තීරණයක් පසුව ලබා දීමට කටයුතු කරනවා. මීට අමතරව හැටන් මාර්ගයේ යම් ජලයේ පාර ඒ කියන්නේ මාර්ගය අවහිර වෙලා තියෙනවා ජල ගැලම නිසා ඒ මාර්ගයේ ගමන් කරන වාහන වලටත් රීදුරු මහතුරුන්ට අපි උපදෙස් දෙනවා විකල්ප මාර්ග තෝරාගෙන ගමන් කරන්න කියලා. මීට අමතරව දිස්ත්‍රික්කයේ තුල යම් යම් සිද්ධි වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් අරණායක ඒ වගේම බුලත්කොපිටියේ යටිඅන්තර ප්‍රදේශයේ වර්ෂාව හේතුවෙන් මාර්ග අවහිර වීම වැනි තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. මේ වෙලට අපි යුද හමුදාව පොලිසිය ඇතුළු අදාළ ආයතන මේ කාර්යාලයේදී අපි ආයතන ප්‍රධානීන් එකතු කරගෙන අපි මේ තත්ත්වය තවදුරටත් නරක තත්ත්වයකට පත් වුණොත් ඒ සඳහා මුහුණ දීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව සූදානම්ින් සිටිනවා. ප්‍රායෝගිකම්බුරු ප්‍රායෝගිකම් කොට්ටාසවල ඒ සඳහා සූදානම්ින් සිටිනවා. ඉතින් අපි ඕනෑම තත්ත්වයක මේ දිස්ත්‍රික්කයේ මේ මැදිහත් වීම කිරීම සූදානම්ින් සිටින්නේ. අපි හිතනවා අපිට මේ තත්ත්වය පාලනය කරන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. මෙලොව රාත්‍රී කාලේ වර්ෂාව ඇති වුණොත් රාත්‍රී කාලේ වර්ෂාව ඇති වුණොත් අපි මේ දැන් ඉන්න තත්ත්වයට වඩා ටිකක් නරක තත්ත්වයක් එන්න පුළුවන්. නමුත් අපි ආයතන විදිහට විශේෂයෙන් පොලිසිය හමුදාව ආරක්ෂක අංශ ඒ සඳහා ඒ කියන්නේ ජනතාවට එහෙම මුදා ගැනීම හෝ සිද්ධ කරන්න වුණොත් අපි ඒ සඳහා සූදානම්ින් සිටිනවා.